channel. ඔන්න මම වෙනස්ම වීඩියෝ එකකින් අද ආවේ. ඔන්න අද අපි යන්නේ ලන්ඩන් වල පොල් සම්බෝලයක් හදන්න. බලන්නකෝ මේ පොල් සම්බෝලේ පාට ඒ වගේම රසයි. එංගලන්තේ ඉන්න ඔයානම් දන්නවා මම මේ පොල් ගෙඩිය ගත්තේ කොහෙන්ද කියලා. ඒ වගේම මේක කීයද කියලාත් ඔයාලා දන්නවා. මේ පොල් ගෙඩිය මම ගත්තේ ටෙස්කෝ කියන සුපර් මාකට් එකකින්. ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ එක්ස්පයර් ඩේට් එකක් තියෙනවා. ඒත් එක්කම මේ ප්‍රොඩක්ට් එක කොහෙද කියලා තියෙනවා. මේක ඇත්තටම මම වෙනද ගන්නේ 1 pound වලට. අද තිබුණා මේ මොනවාද ක්ලබ් කාඩ් ප්‍රයිස් එකට මම ගත්තා මේක පෙන්ස් 80ට. කොහොමත් මෙහි මම අනිත් shops වලින් ගන්නවා. ඒ කියන්නේ අපේ මෙහි තියෙන ඒෂියන් shops වලින් ගන්නවා. ඒත් 1 pound වගේ තමයි වෙන්නේ. කවුමක් වගේ වෙන්නේ මේ පොල් ගෙඩියක්. මේ වීඩියෝ එක මම කරන්න හේතුවේ මොකද ගොඩක් අය හිතනවා ඉංග්ලන්ඩ් ආවට පස්සේ අපිට ලංකාවේ විදිහට කන්න කෑම නැහැ කියලා. නමුත් ඇත්තටම ලන්ඩන් යන ඔයාලට එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ කියලා මං හිතනවා. මොකද ගොඩක් මෙහි තියෙනවා ඒෂියන්ස් අයට කන්න ගොඩක් මෙහි එළවලු ඒත් එක්කම ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අද පොල් සම්බෝල කියන්නේ අපි කැමතිම දෙයක්නේ. අනිත් එක තමයි මට කියන්න ඕනේ පොල් සම්බෝලයක් හදනවා නම් ඒකට අවශ්‍ය ඕනම දෙයක් මෙහෙන් අපිට ගන්න පුළුවන්. ඒක තමයි මට මේ වීඩියෝ එකේ කියන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. මොකද සමහර අය ලංකාවෙන් ගොඩාක් දේවල් එද්දි අරගෙන එනවා. එහෙම අවශ්‍ය නැහැ. ඇත්තටම මෙහි අවශ්‍ය හැම දෙයක්ම තියෙනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය ඒ කියන්නේ මිරිස් 3-5 කරපිංචා ලෝණු ඒ හැම දෙයක්ම මෙහෙන් ගන්න පුළුවන්. අනිත් එක දෙහි ඒ වගේ දේවලුත් මෙහි තියෙනවා. ඒ නිසා ලංකාවෙන් එද්දි ඔයා ලන්ඩන් වලට වගේ එනවා නම් ඇත්තටම මේ ඒ වගේ දේවල් ගේන්න අවශ්‍ය නැහැ. ඊළඟට මෙන්න මේ හෙරමනේ ගත්තොත් මේකත් මම ගත්තේ මෙහෙන්මයි. මේක නම් සාමාන්‍යයෙන් පවුම් 15ක් 16ක් වගේ තමයි උනේ. ඇත්තටම මේක හරිම පහසුයි. මනින් පොල් ටික ගා ගන්නත් පුළුවන්. අනිත් දේ තමයි මෙහෙම ඔයාලට පොල් ගාන්න බැයි නම් ඔයාලා එකට අකමැති නම් ඩෙසිකේටඩ් පොල් එක තියෙනවා මෙහි ගන්න. ඒක ගෙනල්ලා ඔයාලට මයික්‍රෝවේව් දාලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් උණු වතුර ටිකක් දාලා ගන්නත් පුළුවන්. ඒකත් ගොඩක් අය මෙහි කරන විදිහක්. මේ විදිහට මම පොල් ගෙඩියක් ගාගත්තා. ඒ කියන්නේ මේ පොල් ගෙඩිය සම්බෝල ටික අපිට අදාරගෙන හිටත් ආය ගන්න පුළුවන්. ඒ කියන්නේ ෆ්‍රිජ් එකේ දාලා සාමාන්‍යයෙන් මෙහි ගොඩාක් කලාවට වෙන්නේ නිතරම උයන්නේ නැති නිසා අපි ෆ්‍රිජ් එකේ දාලා තමයි ඊළඟ දවසට ගන්නෙ. ඇත්තටම ඒකම හරිම පහසුයි. මොකද අපි උදේ පාන්දර 1 වටට ගිහින් ආපහු ගෙදර එන්නේ ඇත්තටම මේ පොඩක් රෙස්ට් එකක් බලාගෙන. ඒ නිසා කෑම ෆ්‍රිජ් එකේ දාලා එහෙම ඊළඟ දවසට ගන්න තියෙනකොටත් ඇත්තටම ගොඩක් පහසුවක් දැනෙනවා ගෙදර ආවට පස්සේ. ඒ වුණත් ඉතින් අර ගොඩක් දවස් ඇත්තටම තියලා කන්නත් බෑ. ඒ නිසා මම නම් ගොඩක් උපරිම වෙලාවට තියෙන දවස් 2ක් හෝ 3ක්. ඊට පස්සේ ආපහු ආය අලුතෙන් උයනවා එක්ක කරීස් 2ක් හෝ 3ක් හදා ගන්නවා. ඊළඟට මම මේකට සුදු ලෝණු ගෙඩියක් ඒත් එක්කම ඉඟුරු පොඩි කෑල්ලක් ඒත් එක්කම කරපිංච පොඩි ඉත්තක් ඒත් එක්කම වෙනදනම් මම ගන්න මේකට රතු ලෝණු. නමුත් අද මගේ ළඟ රතු ලෝණු නැති නිසා මගේ ළඟ තියෙන ලොකු ලෝණු ගෙඩියක් මම ඒකෙනුත් කොටසක් ගන්නවා මේකට. ඇත්තටම මේ සුදු ලෝණුයි ඉඟුරුයි දැම්මම ගොඩක් සම්බෝලේ රසයි. ඔයාලා එහෙම දාලා නැත්නම් දාලා බලන්න. එහෙම දැම්මම සම්බෝලේ වෙනම රසයක් එන්නේ. ඊට පස්සේ මම යන්නේ මේ සම්බෝලේ ඇත්තටම කොටා ගන්න මෙන්න මේ වන් ගෙඩිය. මේ වන් ගෙඩියත් මම ගත්තේ පවුම් 9කට වගේ. ඒකත් ගත්තේ ඒකම කඩෙන්. ඕකෙන් තමයි මම සම්බෝල ඇත්තටම හදන්නේ. එතකොට හරිම රහයි අර ලංකාවේ විදිහටම කන්න පුළුවන් ටිකක් රසට. මුලින්ම මම කෑලි මිරිසුයි ලුණුයි එකට දාලා ටික ටිකක් කොටා ගන්නවා. ඊට පස්සේ එකටම එකතු කරනවා අර සුදු ලුණු ටිකයි ඉඟුරු කෑල්ලයි කරපිංචයි ඔය ටිකත් කොටා ගන්නවා. ඊට පස්සේ ඒකට උඩින් මේ විදිහට මම පොල් දාලා පොල් එකට උඩින් තමයි ලුණු ටික දාගන්නේ. ලුණු ගොඩාක් තලන්නේ නැහැ. එතකොට අර රස නැති වෙන නිසා ලුණු හැපෙනකොට තමයි පොඩ්ඩක් රසයක් එන්නේ.
මේ විදිහට ටිකක් කොටා ගන්නවා. මම මේකට එකතු කරගත්තේ මෙන්න මේ ලුණු එක. මේක පවුමයි පෙන්ස 80ක් වෙනවා. ඒත් එක්කම මේකේ ග්‍රෑම් 750ක් තියෙනවා. අනිත් දේ තමයි ඔයාලා මම මේ කියන ගණන් රුපියල් වලට කන්වර්ට් කරන්න එපා. එහෙම වුණොත් ඔයාලට ලොකු ගාණක් වෙනවා. හරි, මම දැන් පොල් සම්බෝලේ කොටාගෙන ඉවරයි. ඊට පස්සේ මම මේ විදිහට පොඩ්ඩක් අතින් අනා ගන්නවා. එහෙම අතින් අනා ගත්තාම අතට ඔක්කොම හොඳට මික්ස් වෙනවා. ඊට පස්සේ මේ දෙහිටියේ දාලා මම ඒක ආයි මික්ස් කරනවා පොඩ්ඩක්. දෙහි දැම්මම ටිකක් අර පොල් සම්බෝලේ රස නිසා මේකට මුලින් ඔයා උඹලකට දාගන්නව නම් ඔයාට කැමති නම් දාගන්න. මට අද උඹලකට ගෙදර ඉවර නිසායි මට මේක දාගන්න ඕනේ නැත්තේ. එහෙම නැත්නම් මෙහි ඇත්තටම මේ උඹලකටත් බොටල්ස් එහෙම තියෙනවා. ඔයා ඒවා මොනවත් ඇත්තටම මේ ලංකාවෙන් එද්දි කියන්න අවශ්‍ය නැහැ මේ කිසිම දෙයක්. ඒකයි මට මේ කියන්න අවශ්‍ය වුණේ. ගොඩක් අය ලංකාවෙන් එද්දි මම දන්න විදිහට 3-5 නම් ගොඩක් උස්සගෙන එනවා. ඇත්තටම මේ ඒ වගේ අපරාධ කියලා මට හිතෙනවා. ඇත්තටම මේ ලන්ඩන් එන කෙනෙකුට මම මේ කියන්නේ මම දන්නේ නැහැ අවුට්සයිඩ් නම් කොහොමද කියන්නේ මේ හැමදේම තේනවද කියලා. ඔන්න මම පොල් සම්බෝලේ නම් හදලා ඉවරයි. දැන් ගන්න තියෙන්නේ අද රැට පොල් සම්බෝලයි පරෙප්පුයි බතුයි. මම නම් කැමතිම කෑමක්. thank you මගේ වීඩියෝ එක බැලුවට. මේ වීඩියෝ එක ගැන අදහස ඔයා මට කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා. මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. thank you. bye.